සුබ දවසක් අම්මලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන එන්නේ ගර්භණී කාලයේ පුරාවටම ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලා අපි හැමෝටම නිතරම වගේ විවිධාකාර ප්‍රශ්න මතුවෙනවනේ. බබා අතට ලැබෙනකන්ම එහෙම තමයි. හැමදාම මොකක් හරි එකක් නිකන් හරි හිතට දැනෙනවා. අන්න ඉස්සෙල්ලාම එන්නේ කෑම කන්න බැරි ප්‍රශ්න. දඟලන්න පටන් ගත්තේ නැති අම්මලාට දැන් කොහොමද බබා දඟලන්නේ? බබා සමනලයා තටු ගහනවා වගේ දැනෙනවා. ඒක කොහොමද අපි තේරුම් ගන්නෙ? නැත්නම් බබා අනිනවා කියයි, කොනිත්තනවා කියයි, උදේ උඩින් දඟලපු බබා දැන් පහලින් දඟලනවා. ඔය වගේ විවිධාකාර ප්‍රශ්නනේ. ඉතින් අපිට මේ වගේ දේවල් කාගෙන් හරි අහන්න ගියාමත් ඒගොල්ලන්ටත් වෙලාවකට hina යනවා නේද? ඒගොල්ලොත් සමහර වෙලාවට කියනවා ඔයාට ඉතින් හැමදාම ප්‍රශ්නයක් නේ, ඕවා සාමාන්‍යයි. එහෙම කියලා එයාලා hina වෙනවා. නැත්නම් සමහර අම්මලාට මේ දේවල් අහන්න කෙනෙක් නැහැ. නැත්නම් Facebook එකේ post එකක් දැම්මොත් ඔන්න ඊට පස්සේ අම්මලා comment කරනවා ඔයා ගිහින් ડોක්ටර් කෙනෙක් හම්බෙන්නේ, ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔන්න ඔය වගේ උත්තර තමයි හම්බෙන්නේ. නැත්නම් ડોක්ටර් appointment දාලා යනකම් අම්මලාට දැනගන්න හදිස්සිනේ. හැබැයි මම මේ කියන්නේ අවදානම් තත්වයක ඉන්න අම්මා කෙනෙකුට මේවා කර කර ගෙදරට වෙලා ඉන්න කියන එක නම් නෙමෙයි. හොඳද? මම හිතනවා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කියන්නේ වගකීමක් තියෙන හදිසි තත්ත්වයක් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් කාන්තාවක් කියලා. ඉස්සෙල්ලම ඔයාට පුළුවන් ගර්භණී අම්මලා ඉන්න දවසකට පෝස්ට් 10කට වඩා වැඩිපුර වගේ වැටෙන යාවත් කාලීන Facebook group එකක් තෝරගන්න. ඊට පස්සේ ඔයාට මේකේ පෝස්ට් දාලා අහන්න දෙයක් නැහැ. දැන් ඔයා මේකේ සර්ච් බාර් එකේ ගහන්න ඕනේ ඔයාගේ ගෙවෙන සති ගාන. අපි බලමු සති 20 ගහලා. සති 20 දී නම් සති 20 විතරක් ගහන්න. නිකන්ම ඉලක්කම විතරක් ගහන්න. එතකොට මේකේ ගොඩාක් පෝස්ට් පෙන්නනවා සති 20 දී අම්මලාට ඇති වුණු අපහසුතාව මොනවද ඇති වුණු වෙනස්කම්. දැන් ඔයා හිතන්න ඔයාගේ බඩ ඇතුලෙන් ටිකක් අනිනවා වගේ දැනෙනවා කියලා. එතකොට ඔයා මේකේ අනිනවා කියලා සර්ච් කරන්න. ඔයා ඉන්න ප්‍රදේශයේ යම්කිසි දෙයක් ගැන දැනගන්න උවමනා වුණා නම් ප්‍රදේශය ගහලා සර්ච් කරන්න. ගර්භණී කාලයේ සුලභ දෙයක් නේ සුද යාම කියන්නේ. එතකොට ඔයාට ඒකට අනිවාර්යෙන්ම බෙහෙත් ගන්න වෙනවා. ඒත් ඔයාට ඒ ගැන අදහසක් ගන්න ඕන නම් ඔයා මේකේ සුද කියන වචනේ විතරක් සර්ච් කරන්න. එතකොට ඔයාට ගොඩාක් පෝස්ට් පෙන්නනවා, ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඔයාට දැනගන්න අවශ්‍ය ප්‍රධානම කාරණාව ඇතුලේ තියෙන ප්‍රධානම වචනය සර්ච් කරන්න. සිංහලෙන් ටයිප් කරලා තව බලන්න ඕන නම් ඉංග්‍රීසි අකුරු වලින් සර්ච් කරලා බලන්න. දැන් හිතන්න ඔයා බබා ලැබුණාම තනිවම වැඩ කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න අම්මා කෙනෙක් කියලා. එතකොට ඔයාට ගොඩාක් දේවල් තියෙනවනේ දැනගන්න. ඔයා මේකේ තනිවම වැඩ කියලා සර්ච් කරන්න. ඒ වගේ වචනකින් දෙකකින් ඔයාට අවශ්‍ය කාරණාව සර්ච් කරන්න. ඔයාට ඔයාගේ ડોක්ටර් දීපු බෙහෙතක් ගැන තවත් කරුණු ඔයාට හොයලා බලන්න උවමනා වුණා නම් ඒ බෙහෙත් එකේ නමත් ගහලා සර්ච් කරන්න. අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඊගවට ChatGPT. මේ ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. හරිම වටිනවා බබා ලැබුණාට පස්සෙත් ඕනම දෙයක් ගැන ඉක්මනින් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. අපි Google ගහලා හොයලා කරුණු දැනගන්නවට වඩා හරිම ලේසි, හරිම ඉක්මන් සිංහලෙන් කතා කරන්නත් පුළුවන්. තව කෙනෙක් එක්ක කතා කරනවා වගේ කතා කරලා අපිට මේකේ ගැටලුවක් විසඳ ගන්නත් පුළුවන්. ඔයාට මොකක් හරි දුකක් දැනෙන වෙලාවක උනත් කතා කරලා ඔයාගේ හිත හදා ගන්න උනත් පුළුවන්. මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා වීඩියෝ එක. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.